හයි කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මම නිවාඩු දවසේ උදේම මගේ ජර්නල් එක ලියන්න තමයි යන්නේ. මම අද ෂෙයා කරනවා මම බෝඩිමේ ඉද්දී ලේසියෙන්ම හදාගෙන කන රස කෑමක් ගැන. ඔක්කොටම කලින් මේ තියෙන මගේ උදේ කෑම. ඉතින් මං අද කන්නේ පළතුරු. තව නට්ස් ටිකකුත් මම ගත්තා. අද මට නිවාඩුනේ. ඉතින් සිම්බුත් මාත් එක්කම ඉන්නවා. එයා කොහොමද ඉතින් මල් ළඟට වෙලා තමයි ඉන්න කැමති. මෙයා මේ එළිය බලාගෙන තමයි ඉන්නේ. මොකද එළියේ පොල් ගහක් තියෙනවා. ඒක ලේන්නු එහෙම යනවා. ඉතින් මෙයා ඒ දිහා තමයි මේ බලාගෙන ඉන්නේ. මම දැන් හදන්නේ දවල්ට බොන්න දොඩම් බීම එකක් හදාගන්න. ඉතින් මේකට මං අද පාවිච්චි කරන්නේ මෙන්න මේ දොඩම් එක. මේක මං සුද්ධ කරගෙන තමයි තියෙන්නේ. එතකොට පැංගිරියෙන් නැති වෙන්න හොඳට දොඩම් එක මිරික ගන්න පුළුවන්. මම මුලින්ම ලුණු චුට්ටක් දානවා. අපි මේකට තව සීනි දාගන්නත් ඕනේ. මම දැන් හදන්නේ සීනි දාගන්න. මේ විදිහට සීනි ටිකකුත් දාගත්තා. දැන් ඉතින් දොඩම් එක හොඳට මිරික ගන්න ඕනේ. යුෂ ටික ගන්න. දැන් ඉතින් සීනි ලුණු දොඩම් යුෂ වතුර ඔක්කොම ටික මේ විදිහට දාලා මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මම ඉතින් කෝප දෙකකින් මික්ස් කරනවා. හැන්දෙන් කරනකොට ඒක ඉක්මනට ලේසියෙන් කරගන්න පුළුවන් නිසා. මම දැන් දොඩම් එක හදලා ඉවරයි. මම දැන් හදන්නේ බෝඩින් වල ඉන්න ඔයාට රසට ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක්. මේක බෝඩින් වල ඉන්න අයට විතරක් නෙමෙයි ගෙදර ඉන්න ඔයාටත් හදලා බලන්න පුළුවන්. මේ කෑම එක ඇත්තටම හරි රසයි. ලේසියෙන් ඉක්මනට අපිට හදාගන්න පුළුවන්. බලමුකෝ මම මොකද හදන්න යන්නේ කියලා. මුලින්ම මේ විදිහට ලුණු ගෙඩියක් මම සුද්ධ කරගන්නවා. මොකද මේකට ටිකක් ලුණු ඕනේ. ලුණු තිබ්බහම හරි රසයි. මේ විදිහට ලුණු එක හොඳට චූටියට කපා ගන්න ඕනේ.
කපාගත්ත ලූණු එකට විතර 4ක් එකතු කරනවා. මං අද අපි දෙන්නට විතරක් නෙමෙයි තව ටිකක් වැඩියෙන් හදා ගන්නවා. මොකද අපි බෝඩ් වෙලා ඉන්න ගෙදර බබාලා ඉන්නවා. ඉතින් මං එයාලටත් දෙන්න එක තමයි අද මේ පාන් එක හදන්නේ. මේ විදිහට බිත්තර 4ම ලූණු එකට කඩලා එකතු කරගන්නවා. මේ මිශ්‍රණයට අපි තව ගම් මිරිස්, කෑලි මිරිස් ඒ වගේම ලුණු එකතු කරගන්න ඕනේ. මම දැන් හදන්නේ ගම් මිරිස් දාන්න. ගොඩක් සැරට ගන්න ඕන නම් සැර දා ගන්න පුළුවන්. මම එච්චරම සැර දාන්නේ නැහැ. මොකද මේක අද පොඩි බබාලටත් දෙන නිසා. දැන් මම මේ එකතු කරේ කෑලි මිරිස්. මම මේකට ලුණු චුට්ටකුත් දැම්මා. ඒක මම මේ වීඩියෝ එකට අරගෙන නැහැ. දැන් මම මේක හොඳට මේ විදිහට මික්ස් කරගන්න තමයි යන්නේ. මම ගෑරෝපුවකින් මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. එතකොට අපි දාපු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම හොඳට මේ ලුණු බිත්තරත් එක්ක මික්ස් වෙනවා. මේ තියෙන මං ගත්ත පාන් එක. මං පාන් මේ විදිහට පෙති කොටුවට වගේ කපා ගන්නවා. එහෙම කොටුවට කපා ගත්තාම මං අර දාපු බිත්‍රණ මිශ්‍රණය මේක ඇතුළට දා ගන්න හරි ලේසි. ඉතින් ඒ නිසා මම මේ විදිහට කොටුවක් කපා ගන්නවා. මේ විදිහට ඉතින් පාන් ටික ඔක්කොම මම කොටුව ඒ විදිහට කපා ගත්තා. මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා එකට බටර් චුට්ටක් දානවා. ඊට පස්සේ අර කපාගත්ත එක පාන් කොටුවක් මේ විදිහට තියලා අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මේ විදිහට අනිත් පැත්ත හරව ගත්තට පස්සේ අපිට තියෙන්නේ අර ඉස්සෙල්ලා හදාගත්ත බිත්තර මිශ්‍රණය මේ කොටුව ඇතුළට මෙන්න මේ විදිහට දාගන්න. ඉතින් ටිකක් වෙලා යද්දි බිත්තරය හොඳට අර තැම්බීගෙන වගේ එනකොට ලාවට තැම්බිලා එනකොට මම මේකට මේ මංගාව තිබ්බ නිසා චීස් ස්ප්‍රෙඩ් එකෙන් චුට්ටක් දානවා. මොකද එහෙම දැම්මම හරි රස නිසා. ඉතින් චීස් ටිකක් මේ විදිහට දාලා අර කලින් ඉතුරු වෙච්ච කොටුව තියෙනනේ කපාගත්ත ඒ කොටුව තියලා පාන් එක කෑල්ල වහගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ටිකක් වෙලා මෙහෙම තියෙන්න දීලා යට පැත්ත ගොඩක් කර වෙන්නේ නැතුව ඊට පස්සේ අනිත් පැත්ත හරවගෙන අපිට පාන් එක හදාගන්න පුළුවන්. ඉතින් පාන් එක හදාගන්න හරි චූටි වෙලාවක් තමයි යන්නේ. බිත්තර මිශ්‍රණය හදාගන්නත් ලොකු වෙලාවක් යන්නේ නැහැනේ. දැන් ඔන්න අර පැත්ත හරව ගන්න තමයි යන්නේ. මේ තියෙන්නේ පාන් එක අනිත් පැත්ත හරව ගත්තට පස්සේ මේ වගේ ගානට ෆ්‍රයි වුණාම ඇති ගොඩක් කර වෙන්න දෙන්න එපා. මේ තියෙන්නේ මම හදාගත්ත පාන් ටික. ඉතින් මේ පාන් එක හරි රසයි. ගෙදර හදලා බලන්න. මම පාන් ටික හදලා දවල්ටත් ඉක්මනට උයාගත්තා. අද හැදුවේ සුදුබත් හදලා, වට්ටක්ක කිරට හදලා, වැව් කරවල හදලා මේ විදිහට තව මම ගෝවා මැල්ලුමක් හදාගත්තා. මේ කෑම එක හරි රසයි. වැව් කරවල නම් ඇත්තටම රසයි. මම හරි ආසයි වැව් කරවල කන්න. ඒවා අපිට ඉතින් හැම වෙලේම හම්බ වෙන්නේ නැහනේ. දැන් ඉතින් මගේ අද දවසේ වැඩ ඉවරයි. මේ ටිකක් හවස් වෙලා මං සිම්බුත් එක්ක ඉන්නවා. සිම්බු බෝඩිමේ මාත් එක්ක ඉන්නවා. මොකද මට එයා ඉන්නකොට තනි නැහැ බෝඩිමේ. මම ගෙදර යනකොට සිම්බුවත් අරගෙන තමයි යන්නේ. එයා හැමදාම ගෙදර යනකොට මාත් එක්ක යනවා. ආයේ බෝඩිමට එනකොට මාත් එක්ක එනවා. ඉතින් සිම්බු හරිම දඟයි. මේ පේනවනේ එයා මාව හපන හැටි. හැබැයි මෙයා කවදාවත් මේ විදිහට හපලා මාව තුවාල කරන්නේ නැහැ. එයා සෙල්ලමට තමයි මේ විදිහට මාව හපන්නේ. හරි. ඉතින් මං හිතනවා ඔයාද මගේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඔයා මේ පාන් රෙසිපි එක try කරොත් මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ වගේම ඔයා මීට වඩා රසට පාන් හදන්න මොකක් හරි ක්‍රමයක්, ලේසි ක්‍රමයක් දන්නවනම් මටත් ඒක වීඩියෝ එකට කමෙන්ට් කරලා කියන්න. ඉතින් එහෙනම් සිම්බුයි මමයි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. බයි බයි.